ඉතින් කොහමද යාළුවනේ? අදත් මට හිතුණා ඔයගොල්ලෝම බලලා යන්න එන්න. හැබැයි ලොකු වීඩියෝ එකක් නන් නෙමෙයි අරන් එන්නේ. මේක හදිසියෙන් අරගෙන එන එකක්. මට චූටි බඩුවක් හම්බුණා. ඉතින් මට හිතුණා ඔයගොල්ලන්ට ඒක චුට්ටක් පෙන්නන්න. එන්නකො බලන්න. ඒ බලන්නකො මගේ ඉන්ඩෝ ප්ලාන්ට්. මේගොල්ලෝ නම් ඉතින් මගේ ගෙදර තැනින් තැනට ඇවිදිනවා. මේගොල්ලෝ ඔක්කොම පණ තියන අය. මේ බලන්නකො. මම ලස්සනට හදාගෙන ඉන්නවා. මේ කෑම හදන තැන තමයි මේගොල්ලෝ ඉන්නේ. මේ බලන්නකෝ. මම හැමදාම කියනවා වගේ ඉවත දාන දේවල් වල එකතුවකුයි සබාදහමයි ලං කරගත්තාම අපිට වියදමක් නැතුවම ගෙදර ලස්සන කරගන්න පුළුවන්. බලන්නකෝ මම එකතු කරගෙන තියෙන දේවල් කිසිම වියදමක් නැහැ. මේ බලන්න ඉවත දාන බඳුන් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් කැතකුත් නැහැ. හරිම ලස්සනයි. මේ බලන්නකෝ ඉතින් මේ විදිහට තමයි මම කෑම හදන තැන තියාගෙන ඉන්නේ. ඉතින් ඒක නෙමෙයි මේ බලන්නකෝ මේ බඩුව කියන තමයි මං ආවේ. මේ බලන්නකෝ මට පොලිය ගියාම බතල වගේක් හම්බ වුණා. මං ඒක අරගෙන ආවා. හැබැයි මං පාට මොකද්ද කියලා නම් දැනගෙන හිටියේ නැහැ. මේක සුද්ධ කරාම පස්සේ තමයි මං දැක්කේ. මේ බලන්නකෝ දම් පාටයි මේ බතල එක. මන්ද ඔයගොල්ලන්ටත් හම්බෙලා තියෙනවද කියලා මට මීට කලින් එකම එක වතාවක් හම්බුණා. ඊට පස්සේ අද තමයි හම්බ වුණේ. මේ බලන්නකෝ මට ඉතින් මේක වෙනසක් නිසා ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුණා. ඔයගොල්ලන්ටත් මීට කලින් හම්බ වෙලා තියෙනවද බලන්නකෝ. හැබැයි මම මේක එකපාරක් ගෙනල්ලා හැදුවා. මේක හරිම රහයි. මේ ඒ වගේම හරිම උකුයි හදාගත්තාම අර අනික් බතල වගේ නෙමෙයි. මේක හරිම රහයි. උකුවට තියෙනවා හදාගත්තාම ඒ වගේම මාරම රහයි. ඉතින් මට හිතුණා ඔයගොල්ලන්ට මේක චුට්ටක් පෙන්වන්න. බලන්නකෝ ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ හම්බෙලා තියෙන අය ඉන්නවනම් මටත් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ මම මේක දැක්කම තමයි මේ මීට කලින් එක වතාවයි මම දැක්කේ. මේක ඉතින් මට හිතුණා ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්න පොඩි වෙනසක් හින්දා. බලන්නකෝ හරිම ලස්සනයි පාට. උයපුවාමත් ලස්සන දම් පාටක් තමයි තියෙන්නේ. මේ කන්නත් රසයි. ඔයගොල්ලන්ටත් හම්බුනොත් ඉතින් ගෙනල්ලා හදලා බලන්න. හැබැයි පිටින් බැලුවාම නම් එච්චර හොයන්න බෑ. මමත් මේක අඳුනගත්ත සුද්ධ කරාට පස්සේ තමයි. ඉතින් යාළුවනේ පොඩි වෙනසක් හින්දා මට ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්න හිතුණා. මම මේක හදන හැටි ඔයගොල්ලන්ට අද පෙන්නන්නේ නැහැ. මොකද මම ඊට කලින් මේ බතල කරි එකක් හදන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. කැමති නම් ඉතින් වටේ රවුමක් ගිහිල්ලා බලන්න channel එකේ. ඉතින් එහෙනම් මේ අලුත් රෙසිපියක් අරගෙන එන්නම්කෝ. ඉතින් ඕගොල්ලෝ කැමතිනේ මං හදන ඒවා බලන්න. තව දවසක එනකන් එහෙනම් ගිහිල්ලා එන්නම්. හොව් පොඩ්ඩක් ඉන්න යාළුවනේ. මං ගිහින් එන්නම් කිව්වම ඕගොල්ලෝ යන්නම ගියේ නෑ නේද? මේ බලන්නකෝ ඉතින් මම ඕගොල්ලන්ට ගිහින් එන්නම් කිව්වට මට ඉතින් යන්න හිත දුන්නේ නැහැ. කරි එක හදලාම ඕගොල්ලන්ට පෙන්නලාම යන්න හිතුණා. මේ බලන්නකෝ මං හදාගන්නපු කරි එක. මේ බලන්න ලස්සන දම් පාටකට මේ කරි එක තියෙනවා. බලන්නකෝ මම බොරුද කිව්වේ කියලා. මේ බලන්නකෝ මේක හරීම උකුයි. මේ දුම එන නිසා කැමරාවට පොඩ්ඩක් අඳුරු ගතියක් එනවා ඔයගොල්ලන්ට. මේ බලන්නකෝ රස්නේ පිටින් තමයි මම මේ ගන්න හදපු ගමන්. මේ බලන්නකෝ මම බොරුද කිව්වේ කියලා. මාරම උකුයි මේක. ඒ වගේම මාරම රහයි. හරියට ලුණු ඇඹුල් පදමට දාගන්න මම වෙනදත් කියනවා වගේ. එතකොට තමයි කරි වල රස හරියට එන්නේ. මේ බලන්නකෝ තාම රස්නේ පිටින් දුන් දානවා. මම මේක ටෙම්පරාදු කරගත්තෙත් නෑ. එහෙම උමනාවකුත් නැහැ. ටෙම්පරාදු කරනකොට කරි එකේ පාටත් වෙනස් වෙනවනේ. එහෙමනම් උමනාවක් ඇත්තෙම නෑ. මාරම රහයි මේක. මේ ඉතින් ඕගොල්ලොත් ගෙනල්ලා හදලා බලන්න. හම්බුනොත් ටිකක් කලාතුරකින් තමයි හම්බ වෙන්නේ මේ පාට බතල. හම්බුනොත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. පොඩි වෙනසක් නිසා පොඩ්ඩොත් කන්න ආස හිතේ ලස්සන පාටනේ. ඉතින් යාළුවනේ මේ හැමදාමත් වගේ ආදරෙන් සතුටින් කැම ටික හදලා ගෙදර අයට කන්න දෙන්න. ඉතින් මේ ඕගොල්ලන්ට මේ කරි එක හදලා පෙන්නලාම යන්න කියලා හිතුණා. ඉතින් තව රෙසිපි එකක් අරන් එනකන් එහෙනම් ගිහිල්ලා එන්න.